මෙතෙන් සිට තියෙන වීඩියෝ වලදී පැහැදිලි කිරීම වලදී මම පණු ජම්බුව වශයෙන් හැඳින්වුවොත් ලංකාවේ තමයි ජම්බුද්දීපය බුදුහාමුදුර ඉපදුනේ ලංකාවේ කියන මේ විකෘති ධර්ම විකෘතීන් සහ ඉතිහාස විකෘතීන් තමයි මම අමතන්නේ පණු ජම්බුවන් වශයෙන්. ඒක බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ කොටසකුත් එක්කයි මම මේක සකස් කරලා තියෙන්නේ මේ හැඳින්වීම. ඒක ඉදිරියේදී මාත් එක්ක භාවිත කරන්න කියලා ඔය හැමෝටම ඉල්ලීමක් කරනවා. ඒ අනුව සුභාසිත ආයිබුවන් සුභාසිත ස්වභාවිත YouTube නාලිකාවෙහි අද තවත් අනාවරණයක් සමග මම ඔබ හමු වෙනවා. විශේෂයෙන් අපි සාකච්ඡා කරගෙන ආවේ ඉතිහාස විකෘතිය සහ ධර්ම විකෘතිය පිළිබඳව මේ රටේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කරන පිරිසක් ඉන්නවා. ඉතිහාස විකෘති කරන පිරිසක් ඉන්නවා. ඒ අයත් එක්ක ඒ අයගේ මත ඛණ්ඩනය කිරීම සඳහා අවශ්‍ය සාධක ගෙනෙමින් පවතින්නේ. ඇත්තටම අද දවසේ මම සාකච්ඡා කරනවා ධර්මාශෝක අධිරාජයා අශෝක නමින් පෙනී සිටි බවට තියෙන ශිලාලේඛන ඉන්දියාවේ. ඒත් එක්කම ඉන්දියාවට ජම්බුදීපය කියලා කියප ආකාරය පිළිබඳව ශිලාලේඛනවල තියෙන සඳහන් ආශ්‍රයෙන් තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලංකාවට ජම්බුදීපය කියලා කියනවා. අපි ඒ අයට ජම්බුව කියලා හඳුන්වන්නේ. ඒක දැන් මේ මෑත කාලේ අවුරුදු කිහිපයක් තිස්සේ තාම බරපතල විදිහට ඉතිහාසය විකෘති කරමින් ධර්මය විකෘති කරමින් මේ මුළු ජම්බුදීපයේම ලංකාවයි කියන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයගේ හඬ බොහොම ප්‍රබල වෙමින් පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳවත් කරුණු සාකච්ඡා කරනවා අද දවසේ ඉඳන්. සුභාසිත ස්වභාවිත YouTube නාලිකාවේ ඇත්තම අර්ථය තමයි මේ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ඔබට නිවැරදි තොරතුරු ගෙනීම. අශෝක වශයෙන් යෙදී ඇති වචන පිළිබඳව මම මෙහිදී සාකච්ඡා කරනවා. ඒ තුලින් අශෝක නමින් මහරජවරයෙක් ලංකාවේ හඳුනා ගන්න බැහැයි කියන කාරණයක් පැහැදිලි කරනවා. මම මස්කිසෙල් ලිපිය පිළිබඳව මීට කලින් පැහැදිලි කිරීමක් කළා. එහි අශෝක නමින් රජ කෙනෙක් ඉන්න බව මම ඒක ප්‍රධාන වශයෙන් ඒක ගෙනත් තියෙනවා මේ වෙලාවේ. දෙවන පිය අශෝකස කියන එක තියෙනවයි කියලා. ඊට පස්සේ ගුජරා සිරා ගිරිලිපියේ අශෝක අධිරාජයා අශෝක කියන නමින් පෙනී සිටිනවා. ගුජරා ගිරිලිපිය පිහිටලා තිබෙන්නේ මධ්‍ය ප්‍රදේශී දාතියා දිස්ත්‍රික්කයේ ජන්සි කියන ගමේ ආශ්‍රිතව ගුජරාහි කියන ගම් ආශ්‍රිතව දේවානම්පිය අශෝක අධිරාජයා අශෝක නමින් එහි පෙනී සිටින ගිරිලිපියක් හමු වෙලා තිබෙනවා. ඒකේ ඡායාරූපයක් මම මෙතන දාලා තියෙනවා. දේවානම්පියස පිය දසිනෝ අශෝක රාජා කියලා තියෙනවා. නමුත් ඒක පැහැදිලි නැති නිසා මම එහි අක්ෂර පාඨ කළා පරිගණක ආධාරයෙන්. ඒ අනුව දේවානම්පියස පිය දසිනෝ අශෝක රාජා කියලා එහි සඳහන් වෙලා තියෙන ආකාරය ඔබට මේ දක්වලා තිබෙන්නේ. දේවානම්පියස පිය දසිනෝ අශෝක රාජා. එහෙනම් දේවානම්පිය ප්‍රියදර්ශී අශෝක රාජා කියලා ප්‍රියදර්ශී කියන වචනයත් අශෝක කියන වචනයත් දෙකම දේවානම්පිය කියන උපාධි නාමයත් සහිතවම මෙම ශිලාලේඛනයෙහි සටහන් වෙලා තියෙන එක අතිශයින් වැදගත් අනාවරණයක්. ඩී.සී. සර්කා විසින් මේ ලේඛනය 1979 දී පළ කරලා තියෙනවා. ඇත්තටම 1979 දී නව සොයා ගැනීමක් බවටද පත් වුණා. ඊළඟට මම සාකච්ඡා කරනවා ජාන්සි කියලා ඔක හඳුන්වන එකයි හරි. ජාන්සි ග්‍රාමයේ ඇති ශිලාලේඛනය. ජාන්සි ග්‍රාමයේ උත්තර ප්‍රදේශී බග්පත් දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන්නේ. ඒ පුලේරා කලාපයේ සංස්කෘත වචනයත් මම එහි සඳහන් කළා. එහි නිවැරදි භාවිතය පැහැදිලි කිරීම සඳහා එහි කෙක්රාහි ජාන්සි ග්‍රාමයේ පිහිටලා තියෙනවා. ඒ පුලේරා සහ තගා කියන ප්‍රදේශ ආශ්‍රිතව. ඒ දෙක අතර වහුවා නම් අයෙක් තමයි මේ ශිලාලේඛනය පිළිබඳව පළමුවෙන් අනාවරණය කළේ. ඒ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් බහදූර් චන්ද්‍ර චඩ්වා තමයි මේ ශිලාලේඛනය සොයාගෙන පළමු වතාවට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔහු
මේක කියවා ප්‍රකාශයට පත් කරපු කෙනා. ජාන්සි ග්‍රාමයේ ඇති ශිලාලේඛනය මෙන්න මේ වගේ දේවාන පියස අශෝක රජස අත්තායානි සවච්චරානි හ උපාසක කියන වචන ටිකක් තියෙනවා. මම ඒක ලොකු කරලා මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. දේවානං පියස අශෝක රජස අත්තායානි සවච්චරානි උපාසක කියලා සඳහන් වෙලා තියෙනවා. එතන දේවානම්පියස අශෝක රජස දේවානම්පිය අශෝක රජතුමාගේ අත්තායානි සවච්චරානි සංවච්චර කියලා වචනේ තමයි සවච්චර කියලා කියන්නේ. ඒක ඉක්ම ගිය තැන. ඒ කියන්නේ ගණන් හදලා තියෙන අභිෂේකයෙන් උපාසක කියන වචනයත් මෙහි යෙදලා තියෙනවා. ඔය ටික තමයි මම සාකච්ඡා කරන මාතෘකාවෙහි ඉතා වැදගත් දේවානම්පිය ප්‍රියදර්ශී රජතුමා අශෝක කියන නමින් හැඳින්වූ බවට තියෙන සාධක. ඊළඟට නිට්ටූර් ශිලාලේඛනයේ අනිත් එක ඒක කර්ණාටක ප්‍රාන්තයේ බෙලර දිස්ත්‍රික්කයේ නිට්ටූර්හි තමයි මේ ශිලාලේඛනය පිහිටලා තියෙන්නේ. මෙයිනුත් අශෝක රජු පිළිබඳව කියවෙන අතර එම යුගයේ අශෝක අධිරාජ්‍ය ජම්බුදීපයේ වශයෙන් හඳුන්වා ඇති බව මේ ශිලාලේඛනයෙන් කියවෙනවා. අතිශයින් වැදගත් මේ ශිලාලේඛනය. ජම්බු කියන වචනය ජම්බුදීප කියන එකේ ඉතුරු අකුරු දෙක කැඩිලා ජම්බු කියන වචනය මස්කි ශිලාලේඛනයේ තිබුණා. දැන් මේ නිට්ටූර් ශිලාලේඛනයේ තියෙනවා ජම්බුදීප වශයෙන් ඉන්දියාව හඳුන්වලා තියෙන බව. මෙන්න මේක තමයි මේ ශිලාලේඛනය. ඒකේ left half right half කියලා කොටස් දෙකක් තියෙනවා. මේ ශිලාලේඛන අයිති වෙන්නේ මයිනර් රොක් එඩික්ස් කියන ගණයට අශෝක මහරජතුමාගේ කුඩා ගිරිලිපි කියලා වෙනම ප්‍රකාශයට පත් වෙනවා මේවා. අභිෂේකයෙන් පස්සේ විධිමත් ලෙස සටහන් කරන ලද දීර්ඝ ශිලාලේඛන අශෝක ඉන්ස්ක්‍රිප්ෂන් යටතේ සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව මයිනර් රොක් එඩික්ස් කියන යටතේ කුඩා ගිරිලිපි ගණයට මේවා අයිති වෙන්නේ. ඒක මම මතක් කළේ ඒකේ වැදගත්කමක් තියෙන නිසා. නිට්ටූර් ශිලාලේඛනයේහි මේ මෙන්න මෙහෙම තියෙනවා මානිසා ජම්බුදීපසි කියලා. ඒක මේ ශිලාලේඛනයෙන් කොටසක් මම පෙන්නුවේ. ඒක තුන්වෙනි පේලිය. ඒක නැවත මම ගන්නවා මෙන්න මේ විදිහට මානිසා ජම්බුදීපසි කියලා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එහෙනම් ඉන්දියාව ජම්බුදීපයේ වශයෙන් හඳුන්වූ බව තමයි අශෝක මහරජතුමාගේ ශිලාලේඛනවල සටහන් වෙලා තියෙන්නේ. ඊළඟට මම සාකච්ඡා කරන්නේ සහස්‍රම් කියන ශිලාලේඛනය. මේ ශිලාලේඛනය පිහිටලා තියෙන්නේ බිහාරයේ රොග්ටාස් නම් දිස්ත්‍රික්කයේ. එහි ඇති අශෝක ශිලාලේඛනයකත් අශෝක අධිරාජ්‍යය ජම්බුදීපයේ වශයෙන් හඳුන්වලා තියෙනවා. ඒ අනුව මස්කි ශිලාලේඛනයේත් නිට්ටූර් ශිලාලේඛනයේත් සහස්‍රම් ශිලාලේඛනයේත් ජම්බුදීප කියන වචන අපිට හම්බ වෙනවා. අශෝක මහරජතුමාගේ රාජ්‍ය පාලන ප්‍රදේශය නැත්නම් මගධ අධිරාජ්‍යය අන්තර්ගතව එම වචනයෙන් හඳුන්වලා තියෙනවා. සහස්‍රම් ශිලාලේඛනය මෙන්න මේ විදිහටයි ජම්බුදීපසි කියලා ඒක පැහැදිලිව යටින් ලියලා තියෙනවා. ඒක තියෙන ආකාරයත් ශිලාලේඛනයේ කොටස ඉදිරිපත් කරලා තියෙනවා. සංස්කෘතයෙන් තමයි මෙහි ට්‍රාන්ස්ක්‍රිප්ට් එක එහෙම නැත්නම් පෙළ ඉදිරිපත් කරලා තිබුණේ. ඒතේනච අන්තලේන ජම්බුදීපසි කියලා සඳහන් වෙලා තියෙනවා සංස්කෘත භාෂාවෙන්. ඒ ටිකත් මම දැන ගැනීම සඳහා ඉදිරිපත් කළා. ඇත්තට මේවා වැදගත් සාක්ෂි. ඒ නිසා මේවා සනාථ කිරීමට අවශ්‍ය කාරණාවක් නිසා මම මේ කරුණු සියල්ලක්ම අන්තර්ගත කරලා තියෙන්නේ. ඊළඟට මම ඉදිරිපත් කරන්නේ සාරුමාරු ශිලාලිපියේ අශෝක අධිරාජයා අශෝක කියන නමින් පෙනී සිටිය බව. මේක තියෙන්නේ මධ්‍ය ප්‍රදේශී ශෙහෝර් දිස්ත්‍රික්කයේ මේ ශිලාලේඛනය තියෙන්නේ. එයින් අශෝක රජු සිය මෞලි මංගල්‍යයෙන් පස්සේ පියදසි කියන නම භාවිතයට ගත් බව තහවුරු වෙනවා. මේක ඉතා වැදගත් අවස්ථාවක්. රජතුමා රාජ්‍ය ලබාගෙන සටන් කරලා මගධ අධිරාජ්‍ය ගොඩනගන කාල පරිච්ඡේදය තුළ එතුමා බොහෝ විට අශෝක කියන නමින් පෙනී හිටිනවා. ඊට පස්සේ එතුමම කියනවා ඊට පස්සේ මම ප්‍රියදර්ශී කියන නමින් පෙනී සිටිනවා කියලා. ඒ නිසා එතෙන් සිට පළ කරන ලද ශිලාලේඛන හරි විධිමත් පර්සිපොලිස් තාක්ෂණයෙන් සිනිඳු මතු පිටවල් හදලා පාෂාණවල ගල්වල ඒ වගේ තමයි මේ ශිලාලේඛන සටහන් කරලා තියෙන්නේ.
ඉතින් ඒවා හරි පිළිවෙලයි. ඒ පිළිවෙල කොච්චරද කියලා කියනවා නම් අකුරු හොඳ ගැඹුරට කොටලා මේ දක්වාම නොනැසී පවතින විදිහට හොඳට හදලා තියෙනවා. අන්න ඒවා ඒ මගධ අධිරාජ්‍යයට පත්වීමෙන් පස්සේ මෞලි මංගල්‍යයෙන් පස්සේ සිදු කරපු ඒවා. ඒක සටහන් වෙන අවස්ථාවක් තමයි මේ සාරුමාරු ශිලාලේඛනය. ඒක බොහොම වැදගත් ඒ නිසා පියදසි කියන නම මම ඊට පස්සේ පාවිච්චි කරනවායි කියන එක මෙහි සටහන් වෙනවා. අන්න ඒක හරි වැදගත් අවස්ථාවක්. මෙන්න මේක තමයි මේ ශිලාලේඛනය. පියදසිනා කියලා තියෙන උඩම පේලිය. පියදසිනා කියන නමින් පෙනී සිටිනවා කියලා. පියදසි නාම රජ කුමාලවා සංව සමනේ ඉමම් දේසං පාපුනිත විහරයතයේ කියලා සඳහන් වෙනවා. ඒ ශිලාලේඛනයේ තියෙන එපමණයි. එයින් කියනවා රජතුමා තමන්ගේ මෞලි මංගල්‍යයෙන් පස්සේ පියදසි කියන නම භාවිතයට ගත්ත බව. ඉතා වැදගත්. ඒ වගේම මෙම ස්ථානයට මීට පෙරත් එතුමා ඇවිත් තියෙනවා කුමාර කාලේ. එහි වාසය කරලත් තියෙනවා. ඒ ගැන හිතලා ඒ ගැන දැකලා සන්තෝෂයටපත් වුණා කියලා තියෙනවා. ඒ නිසා තමයි දෙවන පිය අශෝක කියන නම නැතුව වැඩිපුර ශිලාලේඛනවල මෞලි මංගල්‍යයෙන් පස්සේ සිදු කරපු වැඩිපුරක් ශිලාලේඛනවල බොහොමයක් ශිලාලේඛනවල ඇත්තටම පියදසි දේවානම් පියදසින රාජින වශයෙන් සඳහන් වෙන්නේ පියදර්ශී කියන නමින්. එතකොට අශෝක මහරජතුමාගේ අශෝක දෙවන පිය අශෝක කියන නමත් දෙවන පියදසි කියන නමත් අශෝක මහරජතුමාටම භාවිත කරපු බව මේ ශිලාලේඛන වලින් හෙළිවෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමා පාලනය කළ මගධ අධිරාජ්‍ය ජම්බුදීපේ වශයෙන් හඳුන්වූ බවටත් සනාථ වෙනවා. දැන් පැහැදිලි ලංකාවේ තමයි සියල්ලම සිදු වුනේ. ලංකාවේ තමයි හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. ලංකාවෙන් තමයි මුළු රටම ලෝකෙම පාලනය කළේ. ජම්බුදීපයත් ලංකාව, බුදුහාමුදුරේ ඉපදුනෙත් ලංකාව. මෙන්න මේ කරුණු කියන අයට මේ තොරතුරු ටික අතිශයින් වැදගත්. ඒ අය මේවා විභාග කරන්න ඕනේ. මේ වාගේ යම් තොරතුරක් මගෙන් තවත් අවශ්‍ය නම් දැනගන්න පුළුවන්. ඇත්තටම මම මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තව දුරටත් ලංකාවේ ඉන්නවා පිරිසක් මම මේ සුභාසිත සුභාවිත YouTube නාලිකාව ප්‍රධාන වශයෙන් ඉතිහාස විකෘතිකරණයටත් ධර්ම විකෘතිකරණයටත් එරෙහිව භාවිත කරනවා කියලා මම මුලින් හඳුන්වීමේදී සඳහන් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන් ධර්ම විකෘතිකරණයේ කොටස් වලට මම දැන් එළඹෙනවා. මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ධර්මයේ විකෘති කරන ආකාරය සහ ඉතිහාසයේ විකෘති කරන ආකාරය. ඒ වෙනුවෙන් හෙළිදරව් කරන්න මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ධර්ම විකෘති කරන කණ්ඩායම් කීපයක් ඉන්නවා. සිරි ධම්මාලංකාර කණ්ඩායම, ඒ වගේම අරියමග්ග කණ්ඩායම, වහරක කණ්ඩායම කියන මේ කණ්ඩායම් තුන. මේගොල්ලෝ ධර්මයේ විකෘති කරනවා විතරක් නෙමෙයි පාලි භාෂාවේ තියෙන පදවලට ඒවා කඩලා එහෙ මෙහෙ වෙනස් කරලා කිසිම ව්‍යාකරණ රීතියකට නැතුව වෙනත් අර්ථකථන ලබා දෙමින් ධර්මයේ විකෘති කරනවා. බුදුහාමුදුරන්ගේ ශ්‍රීසත් ධර්මය ඒක අතිශයින් භයානක තලයක තියෙන්නේ. අනිත් පැත්තෙන් ඉතිහාසය විකෘති කරනවා. මේ දෙකටම අපි කරුණු දක්වන්න ඕනේ. ප්‍රමාණවත් විදිහට කරුණු දැක්වේ නැති නිසා උගතුන් දැන් ඒ අය මේවා ස්ථාවර කරමින් පවතිනවා. පොත් ලියලා තියෙනවා. YouTube නාලිකා ගොඩක මේ ධර්මයේ සහ මේ පැහැදිලි කිරීම යනවා ඒගොල්ලන්ගේ. ඒවා විශාල පිරිසක් නරඹලා විශාල ශ්‍රාවක පිරිසකුත් ඇති වෙලා තියෙනවා. මේගොල්ලෝ ඇත්තටම අන්ධ භක්තියෙන් යුක්ත පිරිසක්. මේ අයට ආලෝකය උදා කරන්න ඕන ඥානාලෝකය. ඒ සඳහා තමයි මා ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි මේ ජම්බු දීපය ලංකාවේ කියන අයට අපි ජම්බුව කියලා කියන්නේ. ඒක මම නෙමෙයි කවුරුත් සඳහන් කරන්නේ වගේ. ඒ නිසා මම මෙතෙන් සිට පණු ජම්බුවන් වශයෙන් ඒ අය හඳුන්වනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මගේ මේ ධර්මයේ කවදා හරි සිවුරු දරාගත් පිරිසක්ම තමයි විනාශයටපත් කරන්නේ. ඒ වගේම විකෘතියටපත් කරන්නේ කියලා. අන්නේ යුගයේ තමයි අපිට එළඹිලා තියෙන්නේ. ඒ අය කඳපණුවන්සේ මේ ධර්මය මේක ඇතුළේ ඉඳන්ම කාලා විනාශ කරනවා කියලා. ඒ කියන්නේ මේ ශ්‍රාවක සංඝ ශාසනය ඇතුළට ඇවිල්ලා ඒකේ ඉඳන්ම මේ ධර්මය විකෘති කරලා කාලා විනාශ කරලා දාන කඳපණුවෙක් වගේ කියලා. ඒ නිසා මම ඒ අයට පණු ජම්බුව කියන වචනයෙන් මීට පස්සේ හඳුන්වනවා. මෙතෙන් සිට තියෙන වීඩියෝ වලදී පැහැදිලි කිරීම වලදී මම පණු ජම්බුව වශයෙන් හඳුන්වුවොත්
ලංකාවේ තමයි ජම්බුද්දීපය බුදුහාමුදුරු ඉපදුනේ ලංකාවේ කියන මේ විකෘති ධර්ම විකෘතීන් සහ ඉතිහාස විකෘතීන්ටමයි මං අමතන්නේ පණු ජම්බුවන් වශයෙන්. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ කොටසකුත් එක්කයි මම මේක සකස් කරලා තියෙන්නේ මේ හැඳින්වීම. ඒක ඉදිරියේදී මාත් එක්ක භාවිත කරන්න කියලා ඔය හැමෝටම ඉල්ලීමක් කරනවා. ඒ අනුව සුභාසිත ස්වභාවිත YouTube නාලිකාවෙහි අද මම සාකච්ඡා කළා ඉන්දියාවට ජම්බුදීපය කියන එක අශෝක මහරජතුමා භාවිත කළ බව, ශිලාලේඛනවල සාක්ෂි තියෙන බව, ලංකාවේ ඇති ජම්බුදීපයක් නැති බව. ඒ වගේම අශෝක මහරජතුමා පියදසි කියන නමට අමතරව අශෝක රාජා කියන නමිනුත් පෙනී සිටිනවා කියලා සාධක සහිතව මම පැහැදිලි කිරීමක් කළා. මේ පිළිබඳව මාත් එක්ක එකතු වෙලා මේ රටේ බුද්ධ ධර්මය ආරක්ෂා කර ගනිමින් අපේ මාතෘ භූමියේ ස්වෛරීත්වය සහ මාතෘ භූමියේ තියෙන අඛණ්ඩත්වය ආරක්ෂා කර ගනිමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අවනතව අපේ වැදගත් ඉතිහාසය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න YouTube නාලිකාවේ ඔබ සෑම දෙනාටම මගේ ස්තුතියත් පළ කරමින් අද දවසේ මේ වැඩසටහනේ සමුගන්නවා. බොහොම ස්තුතියි.